ඉතින් ස්පෝකන් ඉංග්‍රීසි ඇබිලිටි එක වැඩි කර ගන්නකොට පොත් කියවන එක, පත්තර කියවන එක හරිම වැදගත් දෙයක්. ඉතින් මම අද මෙන්න මේ පොතෙන් පොඩි කොටසක් තමයි කියන්න යන්නේ. Men are from Mars, women are from Venus. ඉන්ට්‍රොඩක්ෂන් එකේ මෙන්න මේ විදිහට තමයි යන්නේ. අපි බලමු මොනවාද ඔයාලට ඉගෙන ගන්න තියෙන වචන, කොහොමද මේ වචන වාක්‍ය කියවෙන්නේ කියලා. A week after our daughter Lauren was born, my wife Bonnie and I were completely exhausted. Each night, Lauren kept waking us. Bonnie had been torn in the delivery and was taking painkillers. She could barely walk. After 5 days of staying home to help, I went back to work. She seems to be getting better. ඉතින් මම මේ පැහැදිලි කරන්නම්. A week after our daughter Lauren was born. අපේ දුව Lauren ඉපදුනාට පස්සේ, ඒ කියන්නේ සතියකට පස්සේ, a week after සතියකට පස්සේ our daughter Lauren was born. අපේ දුව ඉපදිලා සතියකට පස්සේ. My wife Bonnie and I were completely exhausted. Exhausted කියන්නේ ගොඩක්ම tired වෙලා, ගොඩක්ම මහන්සි කියන එක තමයි exhausted කියලා අපි කියන්නේ. I'm exhausted. Each night හැම රැකම Lauren kept waking us. හැම රැකම Lauren අපිව ඇහැරලා අවදියෙන් තියනවා. මොකද චූටි බබාලා ඉපදුනහම එහෙමයිනේ. ඉපදිච්ච ගම Bonnie had been torn in the delivery. නේද? ඩිලිවරි එකක් කරාට පස්සේ එයා ඉන්නේ ගොඩාක් වේදනාවෙන්. delivery and was taking painkillers නේද? එයාට එයා ඒ වේදනාව නිසා එයා painkillers ගන්න ගමන් තමයි ඉන්නේ. She was taking painkillers ගමින් ඉන්දියා. She could barely walk. අමාරුවෙන් තමයි එයා ඇවිදින්නේ. After 5 days දවස් 5කට පස්සේ after 5 days of staying home to help එයා නතර වෙලා ඉඳලා තියෙන දවස් 5ක් ඇයට උදව් කරන්න I went back to work. මම නැවත වැඩට ගියා. She seemed to be getting better. ඇය හොඳ වෙමින්, getting better වෙමින් තමයි තිබුණේ. Getting better වෙමින් වගේ තමයි තිබුණේ. Seemed to be. පේන්න තිබුණේ එයා හොඳ වෙමින් තියෙන බව. ඉතින් මේ පොතම මම කෑල්ල කෑල්ල කියන්න. මොකද මේ පොතේ ජීවිතයට ගන්න දේකුත් තියෙනවා, ඉංග්‍රීසි වලට ගන්න දේකුත් තියෙනවා. විවාහක කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කියවන්න ඕනේ පොත. ඉතින් අපිට පුළුවන් අනිවාර්යයෙන්ම මේ කියවීම හරහා ඉංග්‍රීසි දැනුම අලුත් වචන වැඩි දියුණු කරගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.